නිවම් පතා වඳින ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ. ලලාට ධාතුන් වහන්සේ වඳින අයට ලැබෙන්නේ නිවන්. ඔබ රැගෙන එනවා ඇති මලක්, ඔබ රැගෙනවා එනවා ඇති සුවඳ කුරක්, ඔබ රැගෙනවා එනවා ඇති පෙම්පාත්‍රයක්, එක්ක පිරිකරක්, නැත්නම් අත් දෙක එකතු කරගෙන එනවා ඇති. ඔබ මොනවා කරාවත් මගේ බුදුරජාණන් වහන්සේ ඔබට චූටි දෙයක් දෙන්නේ නැහැ. බුදු සමිඳු ළඟ තියෙන අමෘතය, අමා මහ නිවන. එහෙමයි වඳින්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ශ්‍රීමත් ලලාට ධාතු සෑය ඉදිරිපිට භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වඳිමි. ඔබ වහන්සේට වඳින අයට අමා නිවන් ලැබෙනවා, මටද නිවන් සුව ලැබේවා. කොච්චර හිතේ ඒකාත්මිකයිද නිවනටනේ. දරුවෝ ගැන හිතිල්ලක් නැහැ, අපේ දරුවන්ගේ විභාග පාස් වීමක් කියලා හිතිල්ලක් නැහැ, අපල උපද්‍රව දුරු වීමක් ගැන කතාවක් නැහැ, මට මිනිහගෙන් කරදරයි කියලා කතාවක් නැහැ, අහල පහල වුන් එක ඉසක් ඔසවලා ඉන්න බෑ කියලා කතාවක් මොකොත් නැහැ. මහා වීරයන් වහන්සේ දේව නමස්සිත ශ්‍රී පාද පද්මේ වඳිමි. ඔබ වහන්සේ වඳින අයට නිවන් ලැබෙනවා, අමෘතය මටද අමෘතය ලැබේවා. මේ ලෝකෙ කිසිම කොල්ලෙකුට කවදාවත් අලුතෙන් තමන්ට ආදරය කරන්න බඳින්න ස්ත්‍රියක් මුණ ගැහෙන්නේ සංසාරේ මුණ ගැහිච්ච අයමයි. එච්චර දීර්ඝ සංසාරයක් ආවේ. පිරුම් පුරන සංසාරේ දසපාරමිතා පුරාගෙන එන අප බුදු සමිඳුට පවා මහ බෝසතුන්ට පවා අර චින්චිමානිකාවත් එක්කත් පවුල් කණ්ඩුන සංසාරේ. දේවදත්ත තාත්තා වෙලා ඉපදුණා, දේවදත්ත පුතා වෙලා ඉපදුණා. කවර කතාවද? ඒකයි කියන්නේ මිනිසුන්ට හෙන ඉල්ලන්න එපා කියලා, තොපිට එන ගහන්න ඕන කියලා හෙන ඉල්ලන්න එපා. උම්ම ඉපදෙනවා අපේ දරුවෝ වෙලා. ඊට පස්සේ හෙනේ වදින්නේ දරුවන්ව. තොපිට සහ ගන්න ඕන කියලා කියන්න එපා. උම්ම ඉපදෙනවා සංසාරේ අපේ මෙවුන් වෙලා. අපේ උන්ටයි සහ ගන්න ඊට පස්සේ. මේක කෙටි වචනයක් ගන්න. අයුක්තිය අසාධාරණ ඔබ කරා පැමිණෙද්දී දුවේ පුතේ අම්මේ තාත්තේ අයුක්තිය අසාධාරණ පීඩනේ හිංසනේ ඔබ කරා පැමිණෙද්දී මේක තමයි සසර කියලා හිතන්නේ. ඒ සසර කියන දුකෙන් කැළැත්තෙන ඔබ මගේ බුදු සමිඳු ළඟ මලක් තියලා වඳිනකොට ඔබගේ හිතෙන් මේනවා ස්වාමීනි ඔබ වහන්සේ ඊතර වුණා, මාව ඊතර කරවන්න. ඔබ වහන්සේ නිදහස් වුණා, මාව නිදහස් කරන්න. ස්වාමීනි සසර සාගරේ මාව ගොඩ ගන්න. එවැනි ලස්සන වචන ටිකක් හිතට ගන්නකො දුක කලත්තාගෙන එක එකාට චෝදනා කරන්නේ නැතුව. උඹ නිසයි මට මෙහෙම වුනේ, උඹයි මට මෙහෙම කළේ, අරුම් මට මෙහෙම කළේ කියලා එක එකාට මේක පාස් කරන්න එපා. මේ සසර ගමනේ යද්දී ආයමත් ඔයාට ඔය දුක විඳින්න වෙනවා. මෙතන එපා කියලා යන්න තැනක් නැහැ වෙන. මේ ගම එපා කියලා යන්න වෙන ගමක් නැහැ. මේ රට එපා කියලා යන්න වෙන රටක් නැහැ. එතන වෙන දුකක් තියෙනවා. දුක එක එක රූපෙන් එනවා. වතුර ටිකක් එක එක භාජන වලට දානකොට හැඩේ වෙනස් වුණාට තියෙන වතුර. රටවල් වෙනස් වුණාට, ගම් වෙනස් වුණාට, නම් වෙනස් වුණාට දුක